ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා මම ලාස්ට් වීඩියෝ එකෙන් ගේනවා කිව්වා. වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලලා ලෙඩක් නැහැ කිව්වහම ඒක විශ්වාස කරන්න. ආයේ ડોක්ටර්ස්ලා අමාරු කර යන්න එපා. මේක මගේ ස්ට්‍රෙස් එක නිසා ඇතිවෙන දෙයක් කියලා හිතට අරගෙන තේරුම් ගන්න. පපුව හිර වෙනවා වගේ දැනෙනවා නම් හොඳට ගැඹුරින් හුස්ම අරගෙන පිට කරන්න. මේකෙන් මොළයට පණිවිඩයක් යනවා. බය වෙන්න දෙයක් නැහැ. අපි දැන් සේෆ් කියලා. එතකොට අර ඇඟට දැනෙන අමාරු ගතිය නිකම්ම අඩු වෙනවා. හිතේ තියෙන ප්‍රශ්න දුක කා එක්ක හරි කතා කරන්න. විශ්වාසවන්ත යාළුවෙක්, පවුලේ කෙනෙක් සමග බෙදා ගන්න. හිතේ බර අඩු වුණාම ඇඟේ අමාරු ඉබේම නැති වෙලා යනවා. ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගන්න. හොඳට වතුර බොන්න. වෙලාවට නිදා ගන්න. පොඩ්ඩි හරි ව්‍යායාමයක් කරන්න. ව්‍යායාම කරද්දී අපේ මොළෙන් සතුටු හෝමෝන එන්ඩෝෆින්ස් නිකුත් වෙනවා. මේක මාරම බෙහෙතක්. ඉතින් තනිවම පාලනය කරගන්න බැරි නම් අපි මනෝවිද්‍යා උපදේශනයක් කවුන්සලින් එකක් ලබා ගන්න පුළුවන්. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. හරියට උණ ගැනුණාම ඔයගොල්ලෝ ડોක්ටර්ස්ලා ගාවට යන්නේ. අන්න ඒ වගේ.